සිත් කවුලුව අතරින් හෙමිහිට හිරිකට හැද හැලුනේ රැයි රැන මැද. හෙලෝ ළමයිනේ, වෙල්කම් බැක් ටු මයි YouTube channel. ඉතින් ඔන්න මේක තමයි මගේ YouTube එකට දාන ෆස්ට් වීඩියෝ එක. ලොකු ප්ලෑන් එකක් තිබුණේ නෑ මොකද දාන වීඩියෝ එක කියලා. ඉතින් මට හිතුණා ඩේ ව්ලොග් එකක් රෙකෝඩ් කරලා දැම්මනම් හොඳයි කියලා. අපි බලමු අද මොකද වෙන්නේ කියලා. දැන් තමයි නැගිට්ටේ ළමයි. කොහොමත් හස්බන්ඩ් ගෙදර නැති දවසට නැගිටින්නේ චුට්ටක් පරක්කු වෙලා. අපි එළියට ගිහින් බලමු කොහොමද කියලා. ළමයි මේක කියන්න ඕනේ මම මේ වීඩියෝ එක කරන්නේ කිසිම ක්වොලිටි එකක් කිසිම ප්ලෑන් එකක් නැතුව. ඉතින් ඉස්සරහට අපි තව ලස්සන වීඩියෝස් වලින් හම්බෙමු. හැමදාම වගේ උදේම ඉතින් දොර අරපු ගමන් මට පේන්නේ මෙන්න මේ view එක තමයි. ඊයේ රෑ නම් ළමයි හොඳටම වැස්ස. බලමු අද දවසේ කොහොම වෙයිද කියලා. මොනවා කරන්නත් ළමයි රූම් එක අස් කරගෙන ඉන්න ඕනේ. ඇඳත් හදලා රූම් එක චුට්ටක් අස් කරගෙන බලමු මොකද කරන්න කියලා. ඔන්න ඉතින් වොෂ් එකකුත් දාගෙන මම ඉක්මනටම ෆ්‍රෙෂ් වෙලා එන්නම්. ඊට පස්සේ මම බුදු පහනක් තියලා ටී එකක් හදාගන්න ඕනේ. හරි ටී එකකුත් හදාගෙන ඒකත් බීලා ඊට පස්සේ අපි බලමු මොකද වෙන්නේ කියලා. අපි උදේට උයමු කියලා කිව්වට වැඩි දෙයක් හැදුවේ නෑ ළමයි. ඔය දෙක තමයි හැදුවේ. ටී එකත් බීපු හින්දා ලොකු බඩගින්නක් තිබ්බේ නෑ. ඔය දෙක තමයි හැදුවේ. සදා කාලෙම හදේ නමක මම අහස බලා. දැන් ළමයි උයලා හැම ඔක්කොම ඉවරයි. ඊට පස්සේ අපි උදේට කාලා මොකද වෙන්නේ බලමු. මම කොහොමත් ළමයි මම දවසේ මොනවා කෑව බීවත් ඔන්න උතන්ට ඇවිල්ලා තමයි කන්නේ. මන් දන්නේ මම ඒකට පුරුදු වෙලා දැන් තියෙන්නේ. මොනවා කෑව බීවත් උතන්ට ඇවිල්ලා ඉඳගෙන කන්න ඕනේ. කාලා හැම ඔක්කොම කළ ඉවර වෙලා අපි බලමු මොකද කරන්න කියලා. මම අද හිතාගෙන ඉන්න පොඩි පෙඩිකියුර් එකක් කරන්න. කළ බලමු. ඉස්සලාම ඕනේ වෙනවා මේ වගේ කකුල් දෙක දාන්න පුළුවන් ලොකු භාජනයක්. මේකක් ඕනේ. ඊට පස්සේ මේ ඔයාලා මද රස්නේ උණු වතුර අරගෙන මේකට දාගන්න. ඊට පස්සේ අපිට ඕන වෙනවා දහි ගෙඩියක්. දහි ගෙඩියක් මේ වගේ චුටි කෑලි වලට කපා ගන්න. ඊට පස්සේ ඔයාලා වතුර එකක් රත් කරගෙන මේ භාජනයට දාගන්න. මගේ වතුර එක ගොඩක් රස්නේ. ඊළඟට ළමයි දුමත් යනවා. ළමයි මම උණු වතුර එක ගොඩක් රත් කරගත්තා. රත් වෙලා කකුල් දෙක දාන්න බැරි හින්දා ඒකට අපි ආයෙ ඇල් වතුර ටිකක් දාගෙන ඉමු. ඊට පස්සේ අර කපාගත්ත දෙහි කෑලි ටික මේකට දාගන්න. දෙහි ටික දාගත්තට පස්සේ ළමයි ලුණු දාගන්න. ළමයි ඊට පස්සේ ඔයාලා මොකක් හරි බොඩි වොෂ් එකක් යූස් කරනවා නම් ඒකෙන් චුට්ටකුත් දාගන්න.
ළමයි ඔයාලා ගාව මේ වගේ ටූල් සෙට් එකක් තියෙනවා මේකත් යූස් කරන්න පුළුවන් මේකට. ළමයි කකුල් දෙක ඔය ගානට වැහෙන තරමට වතුර තිබ්බා නම් ඇති. ඊට පස්සේ විනාඩි 20ක් විතර හොඳට කකුල් දෙක දාගෙන ඉන්න ඕනේ. ළමයි මේක සතියට එකපාරක්වත් කරලා බලන්න මාරම හොඳයි. ගොඩක් මහන්සි වෙලා වගේ ඉන්න දවසට මේක කරන්න ළමයි මාරම රිලැක්ස් ළමයි. මේ වගේ දෙහි කැල්ලක් අරගෙන ඔයාලගේ නියපොතු පස්සේම හොඳට අතුල් ගන්න. ඊට පස්සේ ළමයි මෙන්න මේ වගේ බ්‍රෂ් එකක් ගන්න ඕනේ. ෂැම්පූ ටික දාගෙන මේ විදිහට හොඳට බ්‍රෂ් කරන්න ඕනේ. ඉතින් ළමයි ඔන්න ඔය බ්‍රෂ් එකේම තියෙනවා පොඩි ස්ටෝන් එකක්. ඒක යූස් කරලා ඔයාලගේ යටිපතුල් ගොඩක් ගොරෝසු වගේ නම් යටිපතුල් පැලිලා වගේ නම් ඒක හදාගන්න පුළුවන්. පොතු දික් වෙලා නම් එහෙම වෙලා නම් මේ වෙලාවේ පුළුවන් නියපොතු කපා ගන්න. මොකද මේ වතුරට නියපොතු ඔක්කොම පෙඟිලා තියෙන්නේ. මේ වෙලාවේ කපා ගන්න පුළුවන්. කකුල් දෙක හොඳට සුද්ධ කරගෙන නියපොතු එමත් කපාගෙන තව චූටි වෙලාවක් ඔය වතුරට කකුල් දෙක දාගෙන ඉඳලා බලමු කොහොමද කියලා. ඔන්න ඊට පස්සේ ළමයි ඔක්කොම ඉවර වෙලා මට නම් මේක අවුලක් නෑ. ගොඩක්ම මහන්සි වෙන කෙනෙක් නම් සතියට එකපාරක්වත් කරලා බලන්න කොහොමද රිසල්ට් එක කියලා. ඔන්න ඉතින් ඊට පස්සේ අපි යමු අඹ වැටිලාද කියලා බලන්න. මෙතන අපේ ගේ ඉස්සරහ ළමයි අඹ ගහක් තියෙනවා. ඒකේ අඹ මේ කාලේට අඹ ඉදිලා වැටෙනවා. මෝරම රහයි ළමයි. ඊට පස්සේ අඹත් කාලා හුලඟකුත් එනවා ළමයි වහින්නත් වගේ හින්දා මම චුට්ටක් රූම් එකට වෙලා හිටියා. මම රූම් එකට වෙලා ඉඳිලා මට චුට්ටක් නිින්ද ගියා. ඉතින් පේනවනේ එළියට ඇවිල්ලා බලද්දි හොඳටම වැහිනවා. ළමයි මට දවල්ට කණ එක රෙකෝඩ් කරගන්න බැරි වුණා. මොකද මට ඒක රෙකෝඩ් කරගන්න අමතක වුණා. මේ වෙලාව ළමයි 3ට 3:00 විතර ඇති. මම එළියට ඇවිල්ලා බලද්දි අනේ ගේ ඇතුළටත් එක්ක වතුර ඇවිල්ලා වහිද්දි කොහොමවත් ගේ ඇතුළට උතනින් වතුර එනවා. ඊට පස්සේ මම ඒ ටිකත් අස් කරලා ඉවර වෙලා එළියට ඇවිල්ලා බලද්දි ළමයි වැස්ස පායලා කොහොමවත් හවස් වරුවේ වැස්සක් තිබ්බේ නෑ. ඊට පස්සේ ළමයි මම වොෂ් එකකුත් දාගෙන පහනක් පත්තු කරා. මම රැට උයන එක රෙකෝඩ් කරේ නෑ ළමයි. හැන්දවන් ගෙවුනාවේ නුඹගේ
ඊට පස්සේ ළමයි මේ නම් වෙලාව හවස 6ට විතර ඇති. හස්බන්ඩ්ුත් නැති හින්දා කොහොමත් මල්ලි එනවා මං තනියට ඉන්න. පස්සේ මල්ලිත් ආවා. ඊට පස්සේ අපි දෙන්නම ටී එකකුත් හදාගෙන චුට්ටක් චැට් එකක් දාගෙන හිටියා. මොකද ළමයි මෙයා හම්බුණා කියන්නේ අය කතා කරන එක නවත්තන්නේ මොනවා හරි දෙයක් පටන් ගන්නවා කතාවට. ඔය දැන් උතනත් මම වීඩියෝ එකට තමයි hina ගස්සවන්නේ. මේ නම් ළමයි ගොඩක්ම හවස් වෙලා අපි දෙන්න ඔය කියව රටේ නැති දේවල් කියව ඔහේ හිටියා. රෑ වෙනකම් උතන්ට වෙලා ඉඳගෙන හිටියා. එහෙනම් ළමයි අදට මම ගිහිල්ලා එන්න. තවත් අලුත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. බයි.